හායි කොහොමද හැමෝටම? ඔන්න ඉතින් අද මම මේ ලෑස්ති වෙන්නේ කාලෙකට පස්සේ ඔයාලවත් එක්කගෙන මගේ යාළුවොත් එක්ක ක්‍රිස්මස් ඩිනර් අවුට් එක යන්න. මේ ඉතින් අපේ බෙන්ච් බොයි. එයා නම් හැබැයි මාත් එක්ක අත ගියේ නැහැ. ඉතින් ඔය විදිහට ලෑස්ති වෙලා මම ටක් ගාලා අපේ රෙස්ටෝරන්ට් එක තියෙන තැනට ගියා. අඩුයි තාමයි ඉන්නේ. අට හමාරට එන්න තියෙන්නේ. අට 41යි. අපේ අනිත් යාළුවෝ නම් තාම ආවේ නෑ. ඒත් ඉතින් අපි තුන්දෙනා ඇතුළට ආවා. එහෙම නැති වුණොත් අපේ වෙලාව පහ වෙනවා හින්දා. දැන් මේ ඊළඟට ඉන්න අපේ අනිත් යාළුවෝ ඉන්නවනේ. එයාගේ නමත් ඉතින් කෑරමයි. අපි තුන්දෙනා ඉතින් අපේ අනිත් කෑර එනකන් මෙනු එක චුට්ටක් බලලා චූටි දෙයක් ඕඩර් කරා කන්න. මොකද ඇත්තටම අපිට හුඟක් බඩගිනි. තාම කෑර ආවේ නැහැ. හැබැයි බඩගිනි. ෆයිනලි මෙයා පැයකට පස්සේ ඔන්න කොහම හරි ආවා. ඇයි ඔබ ලස්සනයි? දෙන්න නැගිලි ටික. දෙයින් හදන්නේ ගියා. හැබැයි ලස්සනයි. ඔව්. එය ආව ගමන්ම මං ඉතින් ඒ දෙන්නට චූටි ප්‍රෑන්ක් එකක් කරා. මට නැති තෑගි මේ දෙන්නට. දෙන්න. මේක බියන්කගේ. දැන් හරි දෙන්න එකපාර අරිනවද? ඇරලා හැබැයි රියැක්ට් කරන්න එපා. දෙන්න එකපාර අරින්න. ඔව් දෙකපාර අරින්න රියැක්ට් කරන්න එපා කෑ ගහලා. දැන් ඔයාලා පෙන්නන්න ඉතින් මගේ කැමරා. බලන්න මට ලස්සන මාප්පු දෙකක් ළඟට කියන්න. මට ආරික සාධනෙට තියෙනවා. මම එයාලගේ ගෙදර දාලා ගිය කොන්න කරලා. ගවුමක් තියෙනවා මම එයාලගේ ගෙදර දාලා ගියා. මං ගෙදර මේ ආදින්දා මට මතක නැහැ කවද්ද කියලා. මම නෑ මම දාගෙන මේක මේවා ළඟට දාන්න. දැන් කියන්නේ ඒක. මම බර්ත්ඩේ පාටිගේ මමයි සඩපු දෙක දාන්නේ ඉන්නේ. අන්තිමට ඒක නතර කරලා කියලා ඒක. මම දන්නේ නැහැ. එයා දන්නේ නැහැ. ආසයිද දෙයක්ද හොඳයි. සයිස් ඇති නේ ඔයාලට. අපි කට්ටිය ඉතින් මේ කාලෙකට පස්සේ තමයි එකට එළියට ගියේ. ඉතින් ඒ හින්දා කතා කර කර හොඳට බඩ පිරෙන්න කෑවා. මොකද ඇත්තම කිව්වොත් එහෙම අපි 4 දෙනාම රාමෙන් ෆෑන්ස්ලා. කොහොම හරි ඉතින් කාලය ඉවර වෙලා තමයි අපි 4 දෙනාම ආසාවෙන්ම බලන් හිටපු වැඩේ අපි කරන්න පටන් ගත්තේ.
තමයි එදා අපේ ඩිනර් අවුට් එක ඉවරුනේ. ලයික් කරන්න, ෆලෝ කරන්න, ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. බයි.